හයි ටිකක් විශේෂ ගමනක් යන්න හද කියලා හදන්නේ අද. බලාගෙන ඉන්න කොහෙද යන්නේ කියලා. මේ කිට් එක මාරු කරන්න ඕන ඔක්කොටම කලින්. මගේ ළඟ වැඩි කට යන්නේ නැහැ. ඔන්න ඔය තියර එකක් දාගන්න ලෑස්ති වුණා. ලාවට පොදක් යනවා. කමක් නැහැ. ඒ වුණාට මම මගේ ගමන යනවා. එහෙනම් යමු. අපේ ගම ගත්තාම දඹුල්ල ටවුන් එකේ නම් පොඩි දුරයි තියෙන්නේ. හැබැයි වාසිය තමයි මෙතනින් ඇතුළට දාගත්තාම අතුරු පාරවල් සෑහෙන්න තියෙනවා. ඕන දිහාවකට යන්න පුළුවන්. ඒ යන දිහාවල් ගැන අපි වෙන දවසක බලමු. දැන් ඉතින් මම මේ ගම මැද්දෙන් අතුරු පාරකින් මගේ ගමන යන ගමන් ඉන්නේ. ටවුන් එක පැත්තේ කියන ළඟයි. උනාට වැස්සහම වැව් දෙකක් තියෙනවා. ඒ වැව් දෙක පට්ට ලස්සනයි. බලාගෙන යන්න. වැව් දෙක ලස්සන තිබුණොත් බලමු. මෙන්න මොනරෙක් දුවනවා. එනయ్యා මේ තියෙන්නේ මෙන්න මේක මම අර කිව්ව වැවවල් දෙකෙන් එකක්. මේක තුඹ කරවිල වැව. පිටවානක් තියනවා ලස්සනයි. එතන වාහනේ මොහොදන්න පුළුවන්. ඉස්සර මම බයිසිකලේ ෆුඩ් බයිසිකලේ ඉස්කෝලේ ගියේ මෙන්න මේ පාරේ. හරි ෂෝ බලන්න වැව. මේකේ මල් පිපෙන කාලෙට මුළු වැවම පිරීලා මාර ලස්සනයි. පල්ලෙහෙයි මෙන්න කුඹුරු. ඔය උඩා ගන්න ටික පැහිලා එන කාලෙට ඊදෙන කාලෙට කොහොම ලස්සනක් ඇද්ද කියලා. හරි. ඔන්න එතකොට මේ එක වැවක් වෙනටත් මේක හරි ලස්සනයි. ඊළඟට අපි බලමු ඊළඟ වැව කොහෙද කියලා. මේ තියෙන්නේ මං අර කිව්ව දෙවෙනි වැව. මේක සලු අපුල්ලන වැව. ටවුන් එකේ ඉඳන් දඹුල්ලේ උසාවිය හන්දියෙන් ඇතුළට දාපුවාම චුට්ටක් ඇතුළට එද්දි මේ වැව හම්බ වෙනවා. අර ඈත දඹුළු ගලත් පේනවා. මේ වැව ගැන නම් පොඩි කතන්දරයක් තියෙනවා. රජ කාලේ රෙදි හොදන්න සලු අපුල්ලන්න පාවිච්චි කරා කියලා. හරියට මේ ගැන දන්නේ නැහැ. හොයාගෙන අපි ඒ ගැන වෙන වීඩියෝ එකක් බලමු. මේකේ කාලේ මේ තියෙන වැව මාර ලස්සනයි මේ පැත්ත. මෙන්න මේ ආකාරයට උසාවිය හන්දියෙන් ටවුන් එකට ආවා. අද උසාවි නිවාඩුද කොහෙද අනේ මන් දන්නේ. අන්න ලස්සනට බෞද්ධ පොඩි දාලා තියෙනවා පාර. අපි දැන් යන්නේ මං අර කියපු ගමන යන තැනට. වැඩේ වෙන තැනට. රංගිරි දඹුල්ල රජ මහ විහාරය ඔන්න හැරෙව්වා. හරි මම යන්නේ පොඩි පින් අතේ වැඩකට. ලේ දන් දීමේ පින්කමක් තියෙනවා අපේ රංගිරි පායේ සුනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනේ නිමිති කරගෙන. ඒක දැන් අද තියනවා කියලා දැනගෙන ලේ නොදී හිටියොත් ඔක හොඳ නෑනේ. ඉතින් මම යනවා ලේ ටිකක් දෙන්නේ. එතන තත්ත්වේ කොහොම වෙයිද දන්නේ. වීඩියෝ කරන්න දෙයිද, ෆොටෝ ගහන්න දෙයිද කිසි දෙයක් දන්නේ නෑ. අපි ගිහින් බලමු පුළුවන් වෙයිද කියලා. පුළුවන් වුණොත් ෆොටෝ වීඩියෝ ගමු. එහෙම නැති වුණොත් මම පුළුවන් විදිහට ලේ දීලා ඇවිල්ලා මොන දේ කියන්නම්. හරි. ගිහින් බලමු කොහෙද ලේ දෙන්නේ. අපිට ලේ දෙන්න පුළුවන්ද? මොකද වෙන්නේ කියලා. ලේක දෙන්න කලින් කැඳේ එකක් දුන්නා. බොනවා. ඔයගොල්ලෝ තිනා වෙන්න. මේ ලේ දෙන්න කලින් බීලා තව ලේ දුන්නාට පස්සේ ආයෙත් පොඩ්ඩක්. ඔයගොල්ලෝ ලේ දීලා තියනවාද? ලේ දෙන්න යනකොට මෙන්න මේ වගේ කොලයක් දෙනවා. ඔය තියෙන්නේ මේකේ පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. අන්න තියෙනවා වන්දිනේ අහලා තියෙනවා, ලේ දීලා තියෙන දවස් අහලා තියෙනවා. මේ ඔක්කොම නෑ නෑ අසනීප තියනවාද, රට ගිහිල්ලා තියනවාද, මේවා තියනවාද, අරවා තියනවාද. අයියෝ ඊයසි මේ ඊයසි මේ අපිනුත් තාතල් ගන්නවා. මේ සහකාරියෝ ගැනත් අහනවනේ. අනේ අම්මා බල්ලා. හරි ඔන්න පිරෙව්වා. අස්සම් කරා දඩින් පිටින් ඩොංගාලා මේක පුරවල ඉවරයි. දැන් ඉතින් රෙජිස්ට්‍රේෂන් එක වෙලා ඉන්න කියනකන් ඉන්න තමයි තියෙන්නේ. ෆෝමැලිටිස් ටික ඔක්කොම ඉවරයි. සෑහෙන වෙලාවක් ගියා. දැන් ඉතින් මේක අරගෙන ලේ දෙන්න යන්න තමයි තියෙන්නේ. හරි යාන්තම් දෙයියනේ කියලා ඔන්න ලේ දෙන්න ඇඳක් නම් හම්බුණා. තාම විද්දි නෑ. කවුද මල්සරාද? නෑ මේ ලේ ගන්න ඉසි තාම විද්දි නෑ. ඔන්න යන්තම් කට්ට ගැව්වා. දැන් ලේ යනවා බලාගෙන ඉන්නවා. මේ පල්ලෙහා තියෙන පැකට් එක පිරුණාට පස්සේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ගෙදර යන තමයි තියෙන්නේ. හරි ලේ දෙන්න ආපු වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ කන්න. වතුරෙකුත් දුන්නා. දැන් කැමෙකුත් දුන්නා. දැන් මේකත් කාලා ගෙදර යන තමයි තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට ලේ දන් දීම අවසන් වුණා. අපේ සුනන්ද හාමුදුරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සම්පත් සහිතව চিරාත් කාලයක් මේ කරන කියන හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්න
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට කෑමෙකුත් හම්බුණා අරගෙන යන්න. මේකත් අරගෙන දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට මගේ ලේදන් දීමේ දවස ඉවර වුණා. මේක නොකිව්වොත් සෑහෙන ලොකු අඩුවක්. මට ඇත්තට මතක් කරන්න බැරුණා මේක වෙනුවෙන් මේ පන්සලේ මම නම් ඒගොල්ලන්ව අඳුරන්නේ දහම් පාසලෙන්. දහම් පාසලේ වැඩ කරන ඒ ටීචර්ලා සර්ලා. එතකොට ඒ ළමයි සෑහෙන මහන්සියක් වෙලා තිනවා. ඒගොල්ලෝ තාමත් කැපවීමෙන් වැඩ කරනවා. ඒගොල්ලන්ට මම ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ගොඩාක් පින් ඔයගොල්ලෝ මේ කරන වැඩේට.